Hi guys, ඔන්න ඉතින් අද පොඩ්ඩක් වෙනස් විදිය ගමනක් අපි යන්නේ පන්සලක් බලන්න. මේ පන්සලට කියන්නේ පොන්චි සිරීපාදය කියලා. එහෙම නැත්නම් ශෛලාලයාරාම පුරාණ විහාරය. මේ පන්සලට යන්න විදි කීපයක් තියෙනවා. එතකොට අපි මේ යන්නේ බද්දකම් ප්‍රධාන මාර්ගයේ. දැන් මේ පහු වෙන්නේ හොළුවගොඩ රිවර් පාක් එක. රිවර් පාක් එකත් පහු කරගෙන චුට්ට දුරක් යන්න ඕනනේ. එතකොට මේ ඉන්නේ මගේ අතිචාත මිත්‍රය තුන්දෙනාගෙන් දෙන්නෙක්. අනිත් කෙනා තමයි මාත් එක බයික් එකේ යන්නේ. තව පොඩ්ඩෙන් පාර කියන්නත් අමතක වෙනවා. ඔන්න ඉතින් ඊට පස්සේ මෙන්න මෙතනින් හැරිලා ආයෙත් චුට්ටක් දුරක් ඉස්සරහට ගියාම මෙතනින් හැරෙන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ ඉතින් මොන පැත්තටවත් හරවන්න ඕනේ නැහැ. දිගටම ගියාම ඔයාලට මෙන්න මේ පන්සල හම්බෙයි. ඊට පස්සේ ඉතින් මෙන්න මේ වගේ පොඩි කන්දක් නගින්න තමයි තියෙන්නේ. සමහර වෙලාවට මේ වගේ තැන්වල කූඩැල්ලෝ ඉන්න පුළුවන්. ඉතින් කූඩැල්ලොන්ට බය අය ඉන්නවා නම් ඒකෙනත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. කටියට පොඩ්ඩක් මහන්සි. පන්සල උඩටම පේන වීව් එක තමයි මේ තියෙන්නේ. හරිම ලස්සනයි නේද? එතකොට මේ තියෙන්නේ අපි පන්සලට එද්දී ආපු පාර. ඒ ගමන නම් ඉවරයි. එතකොට අපි දැන් මේ යන්නේ වෙන තැනක් බලන්න. මේ යන පාර නම් ගොඩක් අය දන්නවා ඇති. ගාල්ලේ ඉඳලත් මෙච්චර දවසකට ය아가න්න බැරි වෙච්ච තැනක තමයි දැන් මේ යන්නේ. කොහේ කියලාද හිතන්නේ? ඔයාලා හරි. බ්ලැක් ෆෝර්ට් තමයි. උසාවිය පැත්තෙන් ආවොත් හොයාගන්න හරිම ලේසි. මෙතනට යන්න නම් ටිකට් එකක් ගන්න ඕන. වැඩි හිටිය අයට රුපියල් 50යි. පොඩි අයට නම් මට මතක විදියට රුපියල් 20ක් වගේ තමයි අය කරන්නේ. මේ ඉන්නේ මගේ ඉස්කෝලේ යාළුවෝ තුන්දෙනා. ඉස්කෝලෙන් අවුට් වෙලා දැන් ගොඩ කාලයක් වෙනවා. හැබැයි ඉතින් තාමත් එකට. මෙතන තියෙන ගොඩාක් දේවල් මම බ්ලොග් එකට දාන්නේ නැහැ. ඔයාලා ඒව ගිහින්ම බලන්නකෝ. නැත්තම් ඉතින් කිසි මගයක් නැහැනේ. ඔය ඈතින් පේන්නේ රූමස්සල සාම චෛත්‍යය. අද බ්ලොග් එක ඉවරයි. ගිහින් එන්නම්. බයි බයි.